Sinora Secret. හායි ඔන්න ඉතින් ගොඩ දවසකට පස්සේ තමා මට ඔයාලව බලන්න එන්න ලැබුණේ. මං හිතනවා මේ අලුත් අවුරුදු මාසේ ඔයාල හැමෝම ගොඩාක් හොඳින් ඇති කියලා. ජපානයේ මං කරන රැකියාව නිසාම මන්නම් ගොඩාක් පහුගිය කාලේ කාර්යබහුල වෙලා හිටියේ. ඉතින් ඒවත් එක්ක මට ඔයාලත් එක්ක වීඩියෝ ෂෙයා කරගන්න බැරි වුණා. හැබැයි මං ෂෝට් වීඩියෝස් වලින් ඔයාලත් එක්ක පුළුවන් විදිහට මම වීඩියෝ ෂෙයා කරගත්තා. ඉතින් අලුත් අවුරුද්දට කාර්යබහුල වුණත් නිවාඩුව ලැබිච්ච ඉක්මනින්ම ගියා වුණ. ඉතින් අලුත් අවුරුද්දට පරු ටිකක් ගන්න. ඉතින් ඒ වගේම තමයි මට අලුත් අවුරුද්දේ ඔයාලත් එක්ක ගොඩක් සතුටු හිතෙන ආරංචියක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕන වුණා. ඇත්තටම මම වීඩියෝස් දාන්න මට දැන් මං කාර්යබහුල වෙලා ඉන්නේ. මං කලින් කරපු ජොබ් එකත් එක්ක තිබ්බ කාලය සහ දැන් ජොබ් එකේ තියෙන කාලය මට ෆ්‍රී වෙන්න තියෙන කාලය ගොඩක් වෙනස්. ඇත්තටම දැන් ජොබ් එකට මම ආයේ අලුතින් හුරු වෙන්න වෙලා තියෙනවා. ඉතින් මං දැන් කරන ජොබ් එකත් මට ඇත්තටම ජපානයේදී මං කරන්න ගොඩක් ආසාවෙන් හිටපු ජොබ් එකක් මට ජීවිතේ අන්තිමට ඔන්න මට ඒකත් ඇචීව් කරගන්න පුළුවන් වුණා. මං ඉස්සරහට මගේ ජොබ් එකේ වීඩියෝ එකක් වෙනම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. ඉතින් මේ විදිහට බඩු අරගෙන වාහනේට බඩු ටිකක් දාලා ඊළඟට අමතක කරන්නේ නැතුව හැමදාම වගේ සීයේ කඩේ කියන්නේ දයිස් එකටත් අනිවාර්යෙන්ම යනවා බඩු ගත්තාම. ඉතින් තව ටිකක් වෙලා ඉන්න වීඩියෝ එකත් එක්ක මම මොකද කරන්නේ මොනවාද ගන්නෙ ඉස්සරහට මොකද වෙන්නේ කියලා බලන්න. ඔන්න ඔහොම ඉතින් සීය කඩේ ටික වෙලාවක් ඇවිදලා වමනා බඩු ටිකක් ගත්තා. නෑගම් යන්නයි කියලා හිතාගෙන ගත්තා ඔන්න ඔය එක. ඒ වුණාට ඇත්තටම මට නෑගම් යන්න නෙමෙයි මං ගාවට අපේ ගෙදරට ගොඩක් අය ආවා. නෑගම් ගෙදරට ආවා. මට යන්න උනේ නැහැ. ඉතින් ඔන්න ඔය විදිහට අවුරුද්දට කලින් දවසේ තමයි මට මේ වැඩ ටික කරගන්න පුළුවන් වුණේ. ඇත්තටම ජොබ් එකේ කාර්යබහුලත්වයත් එක්කම මට ටිකක් කලින් ඒ දේවල් වලට ලැස් දෙන්න බැරි වුණා. ඔන්න උදෙන්ම අවුරුදු දවසේ නැගිටලා උදේ වරුවේ තමයි ඊට පස්සේ ගෙදර චුට්ටක් මං ගත්ත බඩු අරගත්ත දේවල් එක්ක පොඩ්ඩක් වෙනස් කරන්න හිතන ගෙදර. ඉතින් පොඩ්ඩක් හැමදේම මං කොළ පාට තමයි මේ අවුරුද්දේ කලයක විදිහට තෝරගත්තේ. ඉතින් මේ විදිහට කොළ පාටින් ගෙදර පොඩ්ඩක් ඩෙකරේෂන් කරලා මේ විදිහ රස්පස් කරලා ඉතින් මේ අවුරුද්දට ලෑස්ති වෙන්න තමයි මම හදන්නේ. ඉතින් අවුරුද්දට මම මේ විදිහට ලෑස්ති වුණාට හිතේ ඇත්තටම ලොකු දුකක් තියෙනවා. මොකද මගේ මේ අවුරුද්දේ 4 වෙනි මාසේ 2 වෙනිදාට හරියටම මගේ ජපානයට ඇවිල්ලා අවුරුදු 8 ඉවර වුණා. ඉතින් මේ අවුරුදු 8ටම මට ඉතින් ලංකාවට ඇත්තටම යන්න බැරි වුණා මගේ වැඩත් එක්ක. ඇත්තටම මට තියෙන සමහර වගකීම් එක්ක ගොඩක් දේවල් දරාගෙන මේ වෙනකන් මේ විදිහට ලස්සනට ජීවත් වෙන්න ලොකු කට්ටක් ඇත්තටම පේන තරම් සුන්දර නැහැ අපේ ජීවිත. ඉතින් ඒ මගේ දෙමව්පියෝ සහෝදරයෝ නෑදෑයෝ යාළුවෝ ඒ කවුරුත් එක්ක ඒ අවුරුදු ගානටම මට කවදාවත් අවුරුද්දට ඉන්න ලැබිලා නැහැ. ඉතින් ඒ ලොකු දුකකුත් හිතේ තියෙනවා. නමුත් ඒ වගේ අපේ සංස්කෘතික මේ වගේ දේවල් ඇතරම පිට රටක ඉන්නකොට තමා අපිට ගොඩාක් මේ වගේ අගේ තේරෙන්නේ. ඉතින් කොච්චර එක වේදනාවක් වුණත් අපි ඒ වගේ දේවල් සමරන්න නැතුව බැහැ. ඉතින් මට හිතුණා
මේ අවුරුද්ද ඉතින් ලස්සනට කොච්චර ලොකු දුකක් හිතේ තිබුණත් කොච්චර ප්‍රශ්න ජීවිතේට ආවත් සමහර වෙලාවට සතුට හිතන දේවල් ජීවිතයට ලැබුණත් සමහර අවස්ථාවලදී මට විශේෂයෙන් ඒ දේවල් එක්ක මට සතුටු වෙන්නවත් ඒක සතුටක් වුණත් සමහර තවත් එක පැත්තකින් තවත් දේවලුත් එක්ක ඒ වෙනුවෙන් සතුටු වෙනවට වඩා ආයෙත් දුක හිතන දේවල් ජීවිතයට ලැබෙනවා මට විශේෂයෙන්ම. නමුත් හොඳ දේවල් නොලැබෙනවා නෙමෙයි හොඳ දේවල් ලැබුණත් සමහර අවස්ථාවලදී ඒවට සතුටු වෙන්න විදිහක් නැහැ. සමහර ලාවට වගකීම් වැඩි ඒ ජීවිතේ කරන්න තියෙන දේවල් පුද්ගලයන් ගොඩක් කලාවට වෙනස් වෙනවා. ඉතින් ඒ වගේ දේවලුත් දරාගෙන තමයි මේ අලුත් අවුරුද්ද සමරන්න මම ලෑස්ති වෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට මම ෂේන් එකනුත් මේ බඩු කීපයක් ඔයාලා මගේ ෂෝට් වීඩියෝ එක බැලුවා නම් දකින්න ඇති මම මේ වගේ පොඩි පොඩ්ඩක් ගෙදර වෙනස් කරන්න හිතුවා. ඒ වගේ චූටි ගැජට් ටිකක් අරගෙන මේ කලින් මම ගලවපු එක මම නත්තලට හදපු එක. ඉතින් මම ඒක ඒ විදිහටම තියලා තිබුණා. එහෙම ලොකු වෙනසක් කරන්නවත් එහෙම වෙලාවක් ඇත්තටම මට තිබුණ නැහැ ගෙදර. ඉතින් අවුරුද්දට චූට්ටක් වෙනස් කරලා ඔළුව නිදහස් කරගෙන සතුටින් මේ අවුරුද්ද ගෙවන්න ඕන කියලා හිතපු නිසා පොඩ්ඩක් ඒ වගේ තැනුත් මට ඇත්තටම ගෙදර පොඩ්ඩක් ඒ වගේ කල එක හෝ ගෙදර තියෙන බඩු හෙට මෙහෙට කරලා පොඩ්ඩක් අලුත් දේවල් ගෙනල්ලා එහෙම වෙනස් කරනකොට හිතට පුදුම සැනසීමක් තියෙනවා. හිතට හරිම සැහැල්ලුයි. මම හිතනවා ඔයාලටත් ඒ විදිහට දේවල් ඇති කියලා. ඉතින් මම මේ විදිහට චුට්ටක් මගේ කිචන් එක, එතකොට ලිවිං රූම් එක, එතකොට මගේ බෙඩ්රූම් එක, ඒ වගේ තැම් පොඩි දේවල්දී මට ඔක්කොම වීඩියෝස් විදිහට ගන්න බැරි වුණා. ඔය ගන්න පුළුවන් වෙච්ච ටික තමයි මම ඔයාලත් එක්ක මේ විදිහට අද ෂෙයාර් කරගන්නේ. ඉතින් මම මේ ටිකත් ලස්සනට උදේවරු යස්බස් කරලා දැන් යන්න හදන්නේ. වොෂ් එකක් දාගෙන එන්න. ඉතින් වීඩියෝ එක ටිකක් පරක්ක වුණත් මං ඔයාලා හැමෝටම මේ ලැබුවා සිංහල දමිළ අලුත් අවුරුද්ද හිතේ සැනසීම ලැබෙන ඔයාලා හිතන පතන හැම දේම ඔයාලට කරගන්න පුළුවන් වෙන ලස්සන අලුත් අවුරුද්දක් වෙන්න කියලා ආදරයෙන් ප්‍රාර්ථනා කරනවා. ඇත්තට මට ගෙදරදි නම් කැවිලි හදන්න වගේ දේවල් කරගන්න පොඩ්ඩක්වත් කාලේ තිබුණේ නැහැ. ඉතින් කැවිලි ඕඩෙකුත් දැම්මා. ඒකත් ගොඩක් පරක්කු වෙලා ආවේ. ඒවත් එක්ක ඉතින් මට පුළුවන් විදිහට මේ විදිහට කිරිබත් හදලා ලුණු මිරිස් හදලා ඉතින් මගේ අලුත් අවුරුද්ද මෙන්න මේ විදිහට තමයි තනියම සමරන්නේ. මල් කියන්නේ ඉතින් මට විශේෂ දවසකට නැතුවම බැරි දෙයක්. ඉතින් මේ පාර මගේ කල එක කොළ පාට වුණ නිසා මං කහ පාට, කොළ පාට, සුදු පාට කියන පාට වලින් තමයි මේ පාර මල් ගෙනාවේ. ඉතින් මේ විදිහට මල් එකත් හදලා ඔන්න කැම මේසේ හරි ගැස්සුවා. ඊට පස්සේ මම මුලින්ම බුදු පහන තියාගන්න ඕන නිසා ඒකට අවශ්‍ය බුද්ධ පූජාව ඒ දේවල් හරි ගැස ගත්තා. ඇත්තටම තනියෙන් අවුරුද්දක් ගෙවනවා කියන්නේ මේ දේවල් මේ විදිහට කරාට හිතේ පුදුම ලොකු දුකක් තියෙනවා. ඇත්තට මට වුණත් මේ වීඩියෝ එක දකිනකොට හිතට අනේ තනියම මේ විදිහට අවුරුද්දක් සමරනවා නේ කියන එක හැඟීම එනකොට මාරම දුකයි. ඇස්වලට කඳුළු එන තරම් පුදුම විදිහට ලොකු දුකක් දැනෙනවා. මොකද කරන්නේ තින්නේ ඈත දුර රටක ජීවත් වෙනකොට ඉතින් මේ වගේ ලොකු දුකවල් අපේ ජීවිතවලට එනවා. ඒ හැම දෙයක්ම දරාගෙන තමයි අපි මේ ජීවිතේ ඉතින් ලස්සනට
අරගෙන යන්න ඕන. මොකද එහෙම ජීවිතේට දුක දැනෙනවා, ප්‍රශ්න එනවා, කරදර එනවා කියලා අපි ඉතින් හැමදාම අඬාගෙන ඉඳලා හරියන්නේ නැහැ. දුක දැනෙන වෙලාවට ඉතින් අඬනවා, දුක හිතෙනවා තමයි. නමුත් ඉතින් අපි මේ හැමදේම දරාගෙන ඉදිරියට සාර්ථකව ජීවිතය ගත කරගන්න ඉතින් මේ විදිහට බුදු පහන තියලා දවස ගානෙම ඉතින් තමන්ගේ හිත සනස ගන්න පුළුවන් මොකක්ම හරි ක්‍රමයකට ඉතින් අපේ ලයිෆ් එක ඒ විදිහට අපි හදා ගන්න ඕන අපි විසින්මයි. ඉතින් ඒක මට ලොකු අත්දැකීමක්. මම මගේ ජීවිතේ ප්‍රශ්නත් එක්ක මම ගොඩක් අත්විඳලා තියෙන දෙයක් ඒක. එහෙනම් ඉතින් ගිහිල්ලා එන්නම් හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. ආයේ ලස්සන වීඩියෝ එකේ ඉක්මනින්ම මම එනවා.